අප මේ සංසාරයේදී සතර අපාවලට වැටි විඳි දුක් ප්‍රමාණය සිතා නිම කිරීමටවත් නොහැකි තරම්ය. කෙනෙකු කොහේ ගියත් Tamanගේම නිවසටම ආපසු එන්නක් මෙන් Tamanගේම නිවසේම නිතර වාසය කරන්නක් මෙන් ලෝක සත්වයන් නිතරම යන්නේ අපායටමය. අපාය ලෝක සත්වයාගේ නිවහන බඳුය. සත්වයා ඒ අපාවල විඳි දුක් අනන්ත අප්‍රමාණ වේ. වරක් අපායට වැටුනොත් ගොඩ එන්නේ බොහෝ කාලයකට පසුය. පළමුවෙන්ම ඇති සංජීව නරකයේ මිනිස් ලොව අවුරුදු 9 ලක්ෂයක් එහි එක් දවසකි. එවැනි දින 30ක් මාසයකි. එවැනි මාස 12ක් අවුරුද්දකි. ඒ අනුව මිනිස් ලොව අවුරුදු ලක්ෂයේවා 3240ක් සංජීව නරකයේ අවුරුද්දකි. එවැනි අවුරුදු 500ක් එහි ආයු කාලය වේ. මේ මිනිස් ලොව අවුරුදු වලින් කියනවා නම් එහි ආයුෂ අවුරුදු ලක්ෂයේවා 16,20,000කි. සංජීව නරකයට යටින් නැති නරකවල ආයු කාලය ඊටත් වඩා එන්නෙන්දම වැඩි වේ. දෙවැනි කාල සූත්‍ර නරකයේ මෙහි අවුරුදු 36 ලක්ෂයක් එහි එක දවසකි. එවැනි අවුරුදු 1000ක් එහි ආයුෂ කාලය වේ. මෙසේ ක්‍රමයෙන් යට යට ඇති නරකවල ආයු කාලය වැඩි වේ. අවීචියේ ආයුෂය කල්පයකි. එහි ආයු කාලය මෙහි අවුරුදු වලින් දැක්වීමට නොහැකිය. යොදුන් 84,000ක් දිගපළල උස ඇති මහා මේරු පර්වතය දිනකට එක්වර බැගින් රෙදි කඩකින් පිස දමමින් ගිය විට මහා මේරු පර්වතයේ ගිවි ගියත් අවීචියේ ඇති ආයු කාලය ගෙවෙන්නේ නැත. මේ තරම් මති දීර්ඝ කාලයක් අපායේ වැටි අපායේ ගිනි වලින් දැවෙමින් ලෝහගුලි ගිලිමින් විඳීමට සිදුවන දුක්ඛ වෙනත් කිව නොහැකි තරම් වූ අපා දුක් වලින් මුදාලන ප්‍රතිපත්ති මාර්ගයක් දේශනා කළ ඒ බුදු පියාණන් වහන්සේට එම ප්‍රතිපත්ති පූර්ණය කරමින් ප්‍රතිපත්ති පූජාවෙන් කොතෙක්නම් පූජා කළ යුතු වන්නේද? ප්‍රධාන නිරයන් 8ක් තිබෙන අතර එම සෑම නිරයකටම උසුපත් නිරයන් 16ක් බැගින් නැත. එවිට මුළු නිරයන් ගණන 136කි. කුඩා නරකයෝ 4 වර්ගයකි. භූත නරකය, අසිපත්‍ර වන නරකය, කුක්කුල නරකයයි, සිම්බලී වන නරකයයි. අංක 1 සංජීව නරකය. යමපල්ලන් විසින් එහි උපන් සත්වයන් ගිනියම් වූ පොළවෙහි පෙරලා කෑලි කෑලි කොට කපද්දීත් ඒ සත්වයන් කර්ම බලයෙන් නැවත ජීවත් වන බැවින් ඒ නිරය සංජීවය නම් වේ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අනුන් හා කෝලාහල කළෝද දුබලයන් පෙළු රජවරු හා නිලධාරීහුද මැරයෝද සතුන් මරන්නෝද මෙහි උපදින්නාහ. අංක 2 කාල සුත්‍ර නරකය. මෙහි උපන් සත්වයන් ගිනියම් වූ යම පොළවේ පෙරලා දැලිනූල් ගසා සිහින්නා වූ බැවින් කාල සුත්‍ර නරකය නම් වේ. මව්පියන්ට හා මිතුරන්ටද ගුණවත් මහන බමුණන්ටද අපරාධ කළවුන් එහි දුක් විඳින්නාහ. අංක 3 සංඝාත නරකය. මේ නිරයේ සත්වයන් 9 යොදුන් ඝනකම පොළොවෙහි එරි නිශ්චලව සිටිති. එහි අහස දුඹුරන්නාක් මෙන් මහ හඬ නංවමින් එරි සිටින නිරිසතුන් අඹරමින් පර්වතයෝ ඒ මේ අත පෙරලති. ඒවාට යට වී සත්වයෝ සුණු විසුණු වෙති. ඇත් අස් ගව ආදී සතුන්ට වද දෙමින් වැඩ කරන්නෝද සතුන් මැරුවෝද එහි උපදිති. අංක 4 රෞරව නරකය. මේ නිරයෙහි සත්වයන්ගේ ශරීර තුලදවද ඇතුළත දවන්නා වූ නපුරු දුමක් ඇත්තේය. ඇතුළත පිටත දෙකම දවනු ලැබීමෙන් හඬනු ලබන නිරිසතුන්ගේ හඬ නිරතුරුව එහි යසන බැවින් එම නරකයට රෞරව නරකය යයි කියනු ලැබේ. අංක 5 මහා රෞරව නරකය. අතිශයින් රෞද්‍ර වූ ගින්නෙන් හා දුමින් තවනු ලබන සත්වයන්ගේ නිරන්තරයෙන් පවත්නා මහා හඬ ඇති නිසාද නිරිසතුන්ගේ ශරීර වලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසාද ඒ නරකය මහා රෞරව නම් වේ. තුනුරුවනට අයත් වූද මාපියනට අයත් වූද
වස්තුව පැහැරගන්නෝද විනාශ කලාය එහි උපදිති. අංක 6 තාපනරකය. මේ නිරයේ යමබල්ලන් විසින් ගිනියම් වූ පොළොවෙහි ගිනියම් වූ යහුල්වල අමුණන ලද චත්වයෝ ගින්නෙන් දැවෙමින් දුක් විඳිති. සතුන් පන පිටින් දවා මෙරුවෝද අනුන්ගේ ගෙවල් ගිනි තබුවෝද එහි උපදිති. අංක 7 ප්‍රතාපනරකය. මෙහිද තාපනරකී නිරිසතුන් පැසෙන අයුරින් දීර්ඝ කාලයක් සත්වයෝ පැසති. මරණින් මතු ඉපදීමක් නැටයි කියා මිත්‍යා දෘෂ්ටිගින පව්කම් කලාය එහි උපදිති. අංක 8 අවීචි මහ නරකය. මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරන්නේය. පොළවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන්පත දක්වාද උඩ පියන්පතින් නික්මෙන ගිනි ජාලාව පොළව දක්වාද ගමන් කරන්නේය. සත්වයෝ නිතරම එම සදිසාවෙන්ම එන ගිනි දැල් වලින් වෙලී දැනෙන්නාය. අතරක් නැතිව එහි සත්වයෝ වෙසති. ගිනි දැල් වලින් හා දුක් වලින්ද සත්වයන්ගෙන්ද අතරක් නැති බැවින් ඒ නරකය අවීචිය නම් වේ. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ භේදය, බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම යන පංචානන්තරීය කර්ම කලවුන්ද බෝසතාණන් වහන්සේලාගේ ජීවිත නැසුවෝද, ගුණවතුන්ගේ ජීවිත නැසුවෝද, චෛත්‍ය බිඳින්නෝද, බෝගස් විනාශ කලවුන්ද, රත්නත්‍රයට අයත් වස්තුව පැහැරගන්නාවුන්ද, මිත්‍ර ද්‍රෝහීහුද, භාර්යාවන්ට අපරාධ කළෝද, බොරු කිවෝද, සුරාපානීය කලවුන්ද, මිසදිටු ගැත්තෝද එහි උපදිති. තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. ධර්ම දානයක් පිණිස ෂෙයා කරන්න. ලයික් කරන්න. කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඔබ සැමට තෙරුවන් සරණයි.